ළමයි මේ 2020 A level සාපේක්ෂ තොරණ ගාන සාකච්ඡා කරන්න යන්නේ මේ ගානෙන් ඔයගලන්ට මේ පාඩම ගැන ගොඩාක් දේවල් මම කියලා දෙනවා මේ ගානෙන්. මේ ගාන හොඳට තේරුම් ගන්න ඔයාලට ඒතර ගොඩක් ගණන් මේ ඇසුරෙන් හදා ගන්න පුළුවන්. හොඳ තර්කානුකූලව තේරුම් ගන්න මේ කියන දේවල් ටික. පොඩ්ඩක් බලා ගන්න ගාන කියනවා රූපේ ABC ත්‍රිකෝණයකි. මේක ABC කියලා දීලා තියෙන්නේ. ABC ත්‍රිකෝණයක්ලු. ABC කෝණය 5 බෙදීම 2යිලු. ACB කෝණය ඇල්ෆාලු. මේක ඇල්ෆා. AB සමානයි 2යි මේ උස 2යි කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රූපේ දක්වලා තියෙනවා දුර්වල ටිකක්. ඌ BC අඩංගු මුහුණත සුමට තිරස් ගෙබීමමත් තබන ලද ස්කන්ධය 3යිම් වන සුමට ඒකාකාර කුඤ්ඤයක ගුරුත්ව කේන්ද්‍රය තුලින් වූ සිරස් හරස් කඩක් වේ. මෙයා 3යිම් කියලා කියනවා. 3යිම් චීනේ බර. AC රේඛාව ඒ අඩංගු මුහුණතේ උපරිම බැවුම් රේඛාවක් වේ. D ලක්ෂය AD තිරස් වන පරිදි ABC තලය වූ අචල ලක්ෂයකි. A හා D සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන දිග 3යි වූ සැහැල්ලු අවිතන්‍ය තන්තුක දෙකළවරට පිළිවෙලින් ස්කන්ධ M සහ 2M වූ P හා Q අංශු දෙක ඈඳා ඇත. දැන් මෙයා තමයි P කියලා කියන්නේ. Q කියලා කියන්නේ මෙන්න මේ අංශුව. P කියන එක්කන ඇවිල්ලා මෙයා MG කියලා මාක් කරන්නම්. මෙයා ඇවිල්ලා 2MG. රූපේ දැක්කෙන පරිදි P අංශු AC මත අල්වා තබා AP සමානයි AD සමානයි DQ සමානයි ඒ වන පරිදි Q අංශුව නිදහස එල්ලෙමින් පද්ධති නිශ්චලතාවය උදාහරණ ලැබේ. Q අංශුව ගෙබීමට ළඟා වීමට ගන්නා කාලය නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ ලබා ගන්න කියලා කියනවා. දැන් මෙහෙමයි. පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ අඳින්න ඕන ඔය ගාන දීලා තියෙන රූපේ නෙමෙයි. ඒ කියන්නේ ගාන දීලා තියෙන රූපේ නෙමෙයි කිව්වේ. ඔය ගානේ මාක් කරලා තියෙනවනේ අර මෙහෙම දුරක් මෙහෙම දුරක් මෙහෙම දුරක් කියලා. ඒ තියෙන දරුව ආරම්භක අවස්ථාව. හරිද? එතකොට ඔයා එහෙම ওই රූපේ තියෙන එක මාක් කළොත් එහෙම ඒගොල්ලෝ හිතනවා මෙයා මේ සබ්ජෙක්ට් එක හරියට මේක දන්නේ නැති ළමයෙක් කියලා. ඇත්තට මේ කියන්නේ අපි මේ තරණ මාක් කරන්නේ චලිත වෙන්න ගත්තට පස්සේ සාධාරණ පිහිටුමක්. දැන් ඔයා එහෙම ඒක මාක් කරනවා කියන්නේ ඒක චලිත වෙන්න පටන් ගන්න නැහැ තාම. එතන තියෙන්නේ මුදාහරින්නේ. එතකොට මේ තියෙන්නේ t සමානයි t කාලයකට තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හරිද? t සමානයි t කාලයකදී වෙන දෙයක් තමයි අපි මේ දැන් කතා කරන්නේ. ඒ කියන්නේ චලිත වෙන සාධාරණ පිහිටුමක. දී තමයි තරණ ටික මාක් කරලා ඒක කතා කරන්නේ අපි. හරිද? දැන් මේ q අංශුව ඒ දුරක තියලා තමයි අතාරින්නේ මේ දුර 2යි කියලා කියනවා. ඒතර ගෙවිම තියෙන මෙතන. එතන මේක බිමට ළඟා වෙන්න ගතවන කාලය නිර්ණය කරන්න ප්‍රමාණවත් සමීකරණ විතරයි අපෙන් අහන්නේ. හරිද? මේකේ බල ටික ලකුණු කරගන්න ඕනේ. එතකොට මෙයා 3mg මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව මාක් කරනවා මම මෙතන s කියලා. මම මෙයා r කියලා ගන්නම්. හරිද? ඊට පස්සේ ආතති ලකුණු කරනකොට හරිද? ඔන්න වැදගත්ම දෙයක් තියෙනවා ආතති ලකුණු කරද්දී මෙතන t මෙතනත් t ආයි මෙතන t ළමයි මෙතන t එක ලකුණු කරන්න ඕනේ නැහැ. අපි මොකද අචල වස්තු මත බල ලකුණු කරන්නේ. මේක ඇවිල්ලා අචල කප්පියක්. මේක ගමන් කරද්දී මේකත් ශූන්‍යම කොටසන්නේ මේ කප්පියත් ඒක චලනය වෙනවා. ඒතර චලනය වෙන වස්තු මත විතරයි බල ලකුණු කරන්නේ. ඒකින්ද මේකේ බල ලකුණු කරන්න යන්න එපා. ඒතර සමහරක් වෙලාවට ඒකේ බල ලකුණු කරගත්තොත් ඔයගොල්ලන්ට වරදින තැන් පවා තියෙනවා ඉස්සරහට. මම ඒක කියන්නම් මේ ගානේ. හරිද? ඒතකොට මම මෙතන බලේ ලකුණු කරන්න යන්නේ නැහැ. ඒක නම් මෙතන බලේ ලකුණු කරන්නෙත් නැහැ. එහෙනම් මෙතන t නම් මෙතන t. අපිට මේව ලකුණු කරන්න ඕනේ නැහැ. මොකද ඔයා මේ ලකුණු කරලා තින්නේ එතන මෙන්න මේ කප්පියෙන් තන්තුව මත මෙන්න මේ කප්පියෙන් යෙදෙන බලය. හරිද? ඒක ඇවිල්ලා අචලයිනේ කප්පිය මත බලය ලකුණු කරන්න ඕනේ නැහැ අපි. ඒක අචල වස්තුවක්. අපි ඒකට සමීකරණ ලියන්නේ අපි චලන යන වස්තු වල විතරයි සමීකරණ මේක ලියන්නේ. හරි. ඔන්න ඒතර ඔහොම නෙන්නේ ආතති ටික. පොඩ්ඩක් මේ කුඤ්ඤය මත බල ටික පොඩ්ඩක් රවුම් කරගමු පොඩ්ඩක්. තේරුම් ගන්න මේක කුඤ්ඤය මත බලයක්. මේක කුඤ්ඤය මත බලයක්.
මේ R එක කුඤ්ඤ මත බලයක්. මේ කප්පියේ කුඤ්ඤම කොටසක්නේ. එතන මෙන්න මේ TAව දෙකත් කුඤ්ඤ මත බල වෙනවා. කුඤ්ඤ මත බල. හරි. දැන් ඕකේ තරණ ලකුණු කරන්න එපේ. හරිද? දැන් ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක දුරවල් මාක් කළාද තරණ ලකුණු කරන්නේ නැත්නම් එකක් F නම් අනිකත් F කියලා දාගන්නවද? ගොඩක් ළමයින්ට කන්ෆියුස් ඕක. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ ගණන් හදන්නේ කිසිම තේරුමක් නැතුව කිසිම තර්කයක් නැතුව තමයි ගොඩක් ළමයි ගණන් හදන්නේ. ඒකයි ඒකට හේතුව. ඉතින් මෙහෙමයි ළමයි. ඔයා මෙන්න මෙහෙම පොඩි සරල උදාහරණයක් අපි ගමු. දැන් හිතන්නකෝ මම මේකයි මකනවා මේ අඳින එක. මෙහෙම කප්පියක් තියෙන මේ මෙහෙම කුඤ්ඤයක් තියෙනවා. මෙතන අංශු දෙකක් තියලා තියෙනවා කියලා මෙහෙම. හරිද? එතකොට මෙයා F නම් හිතන්න මෙයා මෙහෙට යන්නේ කියලා මෙයාත් Fම තමයි. මොකද මෙයා මේක මත සෙන්ටිමීටර් එකක් දුරට ගියොත් මෙයාත් මෙහෙට සෙන්ටිමීටර් එක දුරක් යනවා. එතන මෙයා F නම් මෙයාත් F. එතන මේ වගේ වේ XY මාක් කරන එක අත්‍යවශ්‍ය නැහැ. මාක් කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාට කියන්න පුළුවන් මෙහෙම. දැන් එහෙනම් මේකත් මෙහෙට සෙන්ටිමීටර් එකක් ගියොත් මේකත් මෙහෙට සෙන්ටිමීටර් එකක් යනවා. එහෙනම් ඉතින් මේක F නම් මේක F කියලා. එහෙම ගන්න බෑ. හරිද? ළමයි මේ යන ප්‍රමාණයම මෙහෙට ගියා කියලා හරිද? මේ විස්ථාපන සමාන වුණා කියලා ඔයාට තරණ සමාන ලකුණු කරන්න පුළුවන් එකම රාමුවේ තියෙනවා නම් විතරයි. දැන් මේක ඇවිල්ලා මේ අංශු දෙකම තියෙන කුඤ්ඤය මතනේ. ඒකින්ද ඔයාට මේක xy කියලා දුරවල් මාක් කරන්න නැතුව මෙයා f නම් මෙයාත් f කියලා කිසිම අවුලක් නැතුව ගන්න පුළුවන්. දැන් මේකේ මෙයා මෙහෙට f නම් මෙයා මෙහෙට f කියලා ගන්න බැරි ඇයි? මේක චලන වෙන්නේ කුඤ්ඤය මත. ඒ කියන්නේ මේ අංශය චලන වෙන්නේ කුඤ්ඤයට සාපේක්ෂව. මේක ඇවිල්ලා මේක පොළොව මත ලක්ෂයන්නේ. එහෙනම් මේක චලන වෙන්නේ පොළොවට සාපේක්ෂව. ඒක රාමු දෙකක්. එහෙනම් රාමු දෙකක් නම් ඔයාට මේක සිම්පල් f නම් මේක සිම්පල් f කියලා එහෙම ගන්න බෑ. රාමු දෙකක්නේ. එහෙම ගන්නව නම් එකම රාමුව වෙන්න ඕනේ. ඉතින් එහෙම ගන්න බැරි හින්දා අපිට අනිවාර්යෙන් මේක දුරවල් මාක් කරන්න වෙනවා. ඉතින් ඔයා තේරුම් ගන්න එක. දැන් ඔය සමහරක් අවුරුදු වල ගණන් අහලා තියෙනවා. ඉතින් ළමයි තියරි දන්නේ නැතිලා මේ පටල ගන්නවා. හිතන්න කොහොම තියනවා කුඤ්ඤයක්. ඕ වගේ මෙතන අංශුවක් තියෙනවා. මෙහෙම කප්පිය දාලා මෙහෙම අංශුවක් තියෙනවා. මෙහෙම කප්පිය දාලා මෙහෙම අංශුවක් තියෙනවා. ආයි මෙහෙම අංශුවක් තියෙනවා. හිතන්නකො අංශු දෙකක් තියෙනවා කියලා මෙහෙම. ඉතින් මේක තියෙන්නේ එකම රාමුවේ. මේ වගේ ආයේවේ දුරවල් මාක් කරන දඟලන්න ඕනේ. මෙයා මෙහෙට F නම් මෙයා මෙහෙට F නම් මෙයාත් මෙහෙට F නම් මෙයාත් මෙහෙට F. කොහොම අපිට මාක් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඇයි ඒ? ඔක්කොම යන්නේ මේ කුඤ්ඤය මත එකම රාමුවේ තියෙන්නේ. හරි? එහෙනම් අපි දැන් මේ ගානට අදාළව බලමු මොකද්ද කරන්න කියලා. හරි. මේ බලන්න දැන් එහෙනම් මේක මම දුරවල් ටික ලකුණු කරනවා. හරිද? දුරවල් ටික ලකුණු කරන්න යන්නේ. මේ බලන්න. මෙතන ඉඳලා මම මෙහෙට මාක් කරනවා. ඒක අපි x කියලා ගමු. මොකක් හරි එකක් ගමු. මෙතන ඉඳලා මෙයා මෙහෙට මාක් කරනවා. මෙතන මේක මෙහෙට මාක් කරනවා. එතකොට දැන් මේ මාක් කරපුවා තේරුම් ටික ඔලුවට දාගන්න ඕනේ. මේ මාක් කරලා තියෙන්නේ මොකක්ද? පොළොව මත අචල ලක්ෂයක සිටි නිවතට. කුඤ්ඤනේ මේ තියෙන්නේ මේක x කියලා හිතන්නකෝ. එහෙනම් පොළොව මත අචල ලක්ෂයක සිටි නිවතට. එහෙනම් මෙයා x ඩබල් ඩොට් නේ. පොළොව මත අචල ලක්ෂයක සිටි නිවතට කියලා කියන්නේ මේක ඇවිල්ලා පොළොවට සාපේක්ෂ ලෙස තරණයක්. පොළොවට සාපේක්ෂ ලෙස තරණයක්. හරිද? ඊට පස්සේ මේක කුඤ්ඤය මත අචල ලක්ෂයක සිටි නිවතට. මේක y කියලා හිතන්නකෝ. එහෙනම් මෙයා මෙහෙට
y ඩබල් ඩොට් නේ. මේක කාට සාපේක්ෂවද? මේක ඇවිල්ලා කුඤ්ඤයට සාපේක්ෂ ලෙස තරණයක්. මොකද කුඤ්ඤය මත අචල ලක්ෂ්‍ය සිරි නිවතට. මෙයා z කියලා ගත්තොත් පොළොව මත අචල ලක්ෂ්‍යක සිරි නිවතට පොළොවට සාපේක්ෂ ලෙස තරණයක්. මේක ඇවිල්ලා z ඩබල් ඩොට්. හරිද? එහෙනම් මේක තියෙන්නේ කුඤ්ඤයට සාපේක්ෂව. මොකද කුඤ්ඤය මත අචල ලක්ෂ්‍යක සිරි නිවතට මැනලා තියෙන්නේ. මේක පොළොව මත අචල ලක්ෂ්‍ය සිරි නිවතට පොළොවට සාපේක්ෂයි. මේක පොළොව මත අචල ලක්ෂ්‍ය සිරි නිවතට පොළොවට සාපේක්ෂයි. හරිද? එතකොට මේ දෙකම පොළොවට සාපේක්ෂ ලෙස තරන, මේ කුඤ්ඤයට සාපේක්ෂ ලෙස තරන. හරිද? ඔන්න ඔය වැඩේ ගාන්නම කරගන්න ඕන වැඩක් ඔන්න ඔය ටික. තේරුම් ගන්න ඕනේ කාට සාපේක්ෂවද මොකක්ද තියෙන රාමුව කියලා. හරිද? ඊට පස්සේ තන්තුවේ දිගට ප්‍රකාශනයක් ලියන්න. තන්තුවේ දිග මොකක්ද? මේ සාධාරණ අවස්ථාවේ x ධන y ධන z නේ. x ධන y ධන z ධන නියතයක් ඔය වටේ චිත්ත ගත්තොත් එහෙම නියතයි. මේ වටේ ඉතිච්ච ප්‍රමාණ ගත්තොත් ඒවා නියත ප්‍රමාණනේ. සමානයි තන්තුවේ දිග. එහෙනම් t විෂයෙන් අනුයාතව දෙවරක් අවකලනය. t විෂයෙන් අනුයාතව දෙවරක් අවකලනය කළාම x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි 0යි. x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි 0යි. දැන් මෙතනින් පස්සේ කරන්නේ මෙන්න මේ දේ. ඔයා කැමති නම් මේ ඩබල් ඩොට් ඇසුරෙන්ම ගාන හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් මේ වගේ මම මේ කියලා දෙන එක ඊට වඩා පිළිවෙලයි. ඔයා x ඩබල් ඩොට් ගත්තොත් කැපිටල් F කියලා. y ඩබල් ඩොට් ගත්තොත් සිම්පල් F කියලා. z ඩබල් ඩොට් පුළුවන් මේ දෙක ඇසුරෙන් ලියා ගන්න. නැත්තම් x ඩබල් ඩොට් කැපිටල් F කියලා ගත්තොත් z ඩබල් ඩොට් සිම්පල් F කියලා ගත්තොත් y ඩබල් ඩොට් පුළුවන් මේ දෙක ඇසුරෙන් ලියා ගන්න. හරිද? එහෙම නැත්තම් y ඩබල් ඩොට් කැපිටල් F කියලා අරන් z ඩබල් ඩොට් සිම්පල් F කියලා අරන් ඒ දෙක ඇසුරෙන් x ඩබල් ඩොට් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක Tamanට කැමති විදිහකට ගන්න පුළුවන්. හරිද? ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති විදිහකට ඒක ගන්න පුළුවන්. මම මෙහෙම කරන්නම්. මම ගන්නවා මෙහෙම x ඩබල් ඩොට් සමානයි f ද. හරිද? x ඩබල් ඩොට් සමානයි f ද y ඩබල් ඩොට් සමානයි සිම්පල් f ද විට z ඩබල් ඩොට් කියන්නේ කාටද? ඍණ f ධන f. ඍණ f ධන f. මේක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට මේ තුනෙන් කැමති දෙයකට දාගන්න. ඒක ඇසුරෙන් අනික ලියාගන්න. හරිද? මේ තුනම වෙන්න ඕනේ කියලා එකක් නෑ. හරිද? ඕනම් මේක කැපිටල් F මේක සිම්පල් F කියලා මේක ඍණ f ධන f කියලා ලියන්න පුළුවන්. එහෙම ගැල්ලුවක් නෑ. හැබැයි ඔහම ලියාගත්තට පස්සේ මෙන්න මෙහෙම මාක් කරගන්න. දැන් x ඩබල් ඩොට් ගත්ත f කියලා නේ. ඒ කියන්නේ මේක තියෙන පැත්තටම අපි එක ගත්තා. එහෙනම් මෙයාගේ ශූන්‍යතරණ f එක පොළොවට සාපේක්ෂයි. ඊට පස්සේ මේක ඒක මේ තියෙන පැත්තටනේ ගත්තේ. y ඩබල් ඩොට් කියන්නේ f. මෙයා f. මේක ඍණ f ධන f. ඒ කියන්නේ මෙහෙට z ඩබල් ඩොට් ඒක ඍණයි කියන්නේ මේක අනිත් පැත්තට. මේක ඇවිල්ලා f ධන f. කොහොම තියෙන්නේ? f ධන f. ඉතින් ඔය ටික අඳුර ගන්නවට ගානේ ලකුණු 20ක් විතර හම්බ වෙනවාට සාමාන්‍යයෙන්. රූපසරණ නම් ලකුණු 10ක් 15ක් වගේ හම්බ වෙනවා. අපි ලකුණු අන්තිමට බලමු. ඉතින් මේ ඔන්න ඔය ටික අඳුර ගන්න එක තමයි ළමයි ගානේ තියෙන හදවත වගේ ටික. ඉතින් ඔය ටික ගත්තට පස්සේ ගේමක් නැතුව ගාන හදා ගන්න පුළුවන් සමීකරණ ටික අහන්නේ. ඔයා දන්නවා f සමාන m දාද්දී ඒට ආදේශ කරන්න පුළුවන් අවස්ථිති සමුද්දේශ රාමුවකට සාපේක්ෂ ලෙස තරන්නේ. එතකොට අපි ආසන්න වශයෙන් අවස්ථිති සමුද්දේශ රාමුව කියලා උපකල්පනය කරනවානේ පෘථුවිය. කියන්නේ පොළව. අපි උපකල්පනය කරන ගණන් හදන ඒකින්ද පොළොවට සාපේක්ෂව තමයි අපි තරනේ මාක් කරන්න ඕනේ. එතකොට මෙයාට f සමාන m දාද්දී මේ සිම්පල් f එක තියෙන කාට සාපේක්ෂවද? ශූන්‍යයට සාපේක්ෂව. එහෙනම් ඒක අපි පොළොවට සාපේක්ෂ ලෙස හදා ගන්න ඕනේ. f සමාන m දාද්දී ඒට ආදේශ කරන්නේ පොළොවට සාපේක්ෂව හින්දා. හරි. බලන්න. මම ඒක හදා ගන්නම්. පොළොවට සාපේක්ෂව
සිම්පල් m ගේ තරණය සමානයි m 3m 3m පොළව. මෙතන ඇවිල්ලා 3m ට සාපේක්ෂව m කියලා කියන්නේ ඇල්ෆා අනත මෙහෙට f ධන මෙයා පොළොවට සාපේක්ෂව 3m ගේ තරණය මෙයා මෙහෙට f. එහෙනම් මෙතනින් එනවා මෙහෙට f මෙහෙට f මේ ඇල්ෆා අනතයි. හරි. දැන් මෙහෙමයි කරන්නේ. දැන් මම මේ සිම්පල් m ට ලියනවා. සිම්පල් m ට දානවා මම මේ පැත්තෙන් චලනය වෙන්නේ. ඇල්ෆා අනත f සමාන ma දානවා. f සමාන ma. දැන් මම මොකක්ද වෙන්නේ? මේ ඇල්ෆා නම් මෙතනත් ඇල්ෆා. ඒතර mg sin ඇල්ෆා. mg sin ඇල්ෆා ඍණ t නේ. සමානයි m වතාවක්. ඔන්න මේකට ආදේශ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම පොළොවට සාපේක්ෂ ලෙස තරණය. ඒක හොයාගත්තා. එහෙනම් simple f ධන capital F cos alpha. simple f ධන capital F cos alpha මේක ඇවිල්ලා පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය. ඊට පස්සේ මෙයාටත් එකක් ලියන්න. 2m ට දානවා උඩට චලනය වෙන්නේ. අපි ගත්ත විදිහට මේ පැත්තට f සමාන ma. දැන් මම මොකද වෙන්නේ? t ඍණ 2mg සමානයි 2m වතාවක් 2m ගේ ආදේශ කරන්න ඕනේ පොළොවට සාපේක්ෂ ලෙස තරණය. ඒකනේ මේ f ධන f කියලා තියෙන ප්‍රශ්නයක් නෑ. f ධන fමයි එන්නේ. පොළොවට සාපේක්ෂනේ. f ධන f. මේක ඇවිල්ලා 2. ඊළඟට පද්ධතියට මම මෙතන පද්ධතිය කියලා සලකනවා ශූන්‍යෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කොටස. ඒ කියන්නේ m සහ 3m. ඒතර පද්ධතිය විදිහට බැරිද m සහ 3m සහ 2m සලකන්න? ඒත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒකත් සලකලා ලියන හැටි ඒත් කියන්නම්. ඒකත් කියන්නම්. මම මේකේ පද්ධතිය විදිහට ශූන්‍යත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ අංශුව. ඒක m සහ 3m කියලා පද්ධතිය ලියනවා. මම m හා 3m ට ශූන්‍ය චලන වෙන්නේ මේ පැත්තට. මම මේ පැත්තට දානවා f සමාන ma. දැම්මොත් ඔන්න හොඳට බලන්න පද්ධතිය මත මෙහෙට බල. දැන් පද්ධතිය කියලා ගත්තේ මොකක්ද? අංශුව සහ ශූන්‍යනේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙන්න මෙතනින් මම පොඩ්ඩක් වෙන් කරගන්න. ඔහොම. ඔය ටිකනේ පද්ධතිය කියලා දැන් ගත්තේ. දැන් මේ පැත්තට දාද්දී මේ සිරස් බල එන්නේ නැහැ. ඒ කියන්නේ මේ තුනම එන්නේ නැහැ. සහ පද්ධතිය දාද්දී r එන්නෙත් නැහැනේ. මේ t එන්නෙත් නැහැ. ඔයාලට තේරෙනවද මෙන්න මේ t එක ඉතුරු මේක කුඤ්ඤ මත බලයන්නේ රවුම් කරලා තින්නේ අපි ඔය. එතකොට පද්ධතියට දාද්දී මේ t ඒව දෙක කැපිලා යනවා මේ r දෙක කැපිලා යනවා මේ පැත්තට දාන හින්දා මේ සිරස් බල එකක්වත් එන්නේ මේ t එක ඉතුරු වෙනවා. මෙහෙටනේ දාන්නේ. එතකොට ඍණ t. ඍණ t සමානයි 3m මේ ගුණිතට ලියන්න ඕනේ. එයාගේ පොළොවට සාපේක්ෂ ලෙස තරණ f ධන සිම්පල් m මෙයාගේ පොළොවට සාපේක්ෂ ලෙස මේ පැත්තට තරන්නේ මොකක්ද? කැපිටල් F ධන සිම්පල් F cos alpha. කැපිටල් F ධන සිම්පල් F cos alpha. මේක ඇවිල්ලා 3. ඔක ඇවිල්ලා 3. ඊට පස්සේ දැන් කාලය හොයන්නනේ ඕනේ අපිට සමීකරණ ලියන්න. q අංශුව ගෙබිමට ළඟා වීමට ගතවන කාලය හොයන්න. එහෙනම් q ට මම දානවා පල්ලෙහාට s සමාන ut ධන භාගයයි at වර්ග. ගාන දීලා තියෙනවා මේක ආරම්භයේ තියෙන ඒ දුරකින් මේ වගේ. ඒ දුරකින් තමයි තියෙන්නේ මේක 2යි a. එතකොට ආරම්භයේ ඉඳලා ඒ දුරත් තමයි මේක පල්ලෙහාට එන්නේ. මේක a. ආරම්භයේ ප්‍රවේගයේ බිඳුවයිනේ. නිසලතාවය තියලා මුදා හරින්නේ. ධන භාගයයි එයාගේ තරණය. හරිද? මම පල්ලෙහාට දාන ඉඳලා ඍණ f ධන f. හරිද? t වර්ගය. හරිද? ඔතන ඉන්නවා හතරවෙනි සමීකරණය. හරිද? හතරවෙනි සමීකරණය. ඉතින් ළමයි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ f ධන f වෙන උත්තරේ ඍණාගයක් වෙලා ඍණයි ධන වෙනව ඇද්දි ඊට පස්සේ ඉතින් t ට උත්තරේ ගන්න පුළුවන්. මම මේ විදිහට ගාන තෝරගත්තේ ඕගොල්ලන්ගේ පැහැදිලි කරන්න ඕනේ හින්දා මේ ඒ කියන්නේ මේ තුනෙන් ඕන එකකට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. තුනෙන් ඕන දෙකක් කැපිටල් F සිම්පල් F කියලා තෝරගෙන ඔයාලට අනිත් එකේ
F සහ capital F සහ simple F වලින් ලියා ගන්න පුළුවන්. හරි. දැන් මම ඔන්න විශේෂ දේවල් ටිකක් කියලා දෙනවා තව. හිතන්නකෝ කවුරු හරි ළමයෙක්ට හිතුණා කියලා පද්ධතිය විදිහට මේ ගානේ මම මේ ගානට අදාළව කියන්නේ 3im මේ m සහ 2im ගන්න. හරිද? එතකොට එයා හිතන්නකෝ 3im m සහ 2imට මේ පැත්තට දාන f සමාන m. එන බල ටික පොඩ්ඩක් හිතමු. මේ පැත්තට දාද්දි මේ සිරස් බල එකක්වත් එන්නේ නැහැ. මේ r එන්නේ මේ t එන්නේ. ඔන්න හොඳට බලන්න. මෙතන t ඒවා දෙකක් මාක් කරගත්ත ළමයා හොඳට වරද්ද ගන්නවා ගාන. මෙතන t මාක් කළොත් මේ t මොන වෙනවද? එයා කැපිලා යනවා කියලා දකිනවා. හැබැයි මේක ඇවිල්ලා අපේ පද්ධතියට අයිති එකක් නෙමෙයි. මේක ඇවිල්ලා පද්ධතිය විදිහට සලකන්නේ නැහැ. මොකද ඒක අචලයි. හරිද? එතකොට මේ පද්ධතිය වෙන්නේ මේ තන්තුව. තන්තුව අයිති පද්ධතියට මේ කප්පිය අයිති, මේ අංශු දෙක අයිති නේ කුඤ්ඤය ඔය ටිකනේ පද්ධතිය වෙන්නේ අපේ. එතකොට මේක ඇවිල්ලා අපේ පද්ධතිය මත බලයක් නෙමෙයි. කවුරු හරි ළමයි මෙතන t කියලා මාක් කරගත්තොත් එයා මේ t කැපිලා යනවා කියලා දකිනවා. ඉතින් වැරදි. හරිද? එතකොට මෙතන t මාක් කරන්න එපා කියලා මම කිව්වේ ඒකයි. හරිද? දැන් බලන්න එයා පද්ධතියට මේ පැත්තට දැම්මොත් මේ සිරස් බල එන්නේ r එන්නේ පද්ධතියට දාන හින්දා මේ t එන්නේ මෙතන මොකුත් t ඒව නැහැ. මේ පැත්තට දාන හින්දා මේ වැම් බලපෑමකුත් නැහැ. ඒත් එන්නේ කවුද? ඍණ t-මයි මේ. ඒත් එන්නේ ඍණ t-මයි. 3im f එකක් එනවා මෙයත් එනවා. ඊළඟට මෙයාගේ මේ පැත්තට තරනේ 2im වතා මේ පැත්තට තරණයක් නැහැ. බිඳුවයි. ඒත් මේකමයි එන්නේ. يعني මේ ගානට අදාළව ඒත් මේකමයි එන්නේ. මේකමයි එන්නේ. හිතන්නකො මෙහෙම දෙයක්. කවුරු හරි ළමයට හිතුණා මෙහෙම. එහෙම කරන්න යන්න එපා. 3im m 2im සහ තන්තුවටත් f සමාන m ලියන්න. හිතන්නකො. මම මේකේ තියෙන ඕගොල්ලෝ නොදන්න පැත්ත සහ ඕගොල්ලෝ ටච් කරන්නේ නැති පැත්ත මේ කතා කරන්නේ. හරිද? එතකොට 3im simple m 2im සහ තන්තුවට ළමයට දාන්න හිතුණා f සමානයි ma. මේකේ කොහෙවත් තන්තුව මත බල ලකුණු කරලා නැහැ. තන්තුව මත බල ලකුණු කරලා නැහැ. හරිද? ඒ වස්තුන්ගෙන් වස්තු මත ඇති වෙන බල තමයි තන්තුවේ ලකුණු කරලා තියෙන්නේ. කියන්නේ මෙයා මත ඇති වෙන බලය තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරිද? තන්තුවේ බලය ලකුණු කරලා නැහැ. මම දැන් තන්තුවටත් එක්ක සමීකරණයක් ලියන්න යන හින්දා මම තන්තුව මත බල ටික ඔයගොල්ලන් ලකුණු කරලා පෙන්නනවා. මේ බලන්න. මේ අපි මේ ගාන හොඳට ඇනලයිස් කරන හින්දා මම මේ දේ කරන්නේ. හරිද? ඒක හින්දා මේක තේරුම් ගන්න මේකත් වටිනවාට. මෙහෙට t නම් තන්තුව මත මෙහෙට t එකක් තියෙනවනේ. හරිද? මෙහෙට t නම් තන්තුව මත මේ පැත්තට t එකක් තියෙනවා. මෙහෙට t නම් මෙහෙටත් t එකක් තියෙනවා. දැන් මෙතන තියෙනවනේ මෙන්න මේ අචල කප්පිය මත මෙහෙට t එකක්. එහෙනම් තන්තුව මත තියෙනවා මෙහෙට t එකක්. අපි මාක් කරන්නේ නැහැ අචල කප්පිය මත මේකේ මෙහෙට t එකක් තියෙනවා. එහෙනම් තන්තුව මත තියෙනවා මෙහෙට t එකක්. එහෙනම් මෙයාගේ මෙහෙට t නම් තන්තුව මත මෙහෙට t එකක් තියෙනවා. හරිද? හරි. ඔන්න මම දැන් m 3im 2im සහ තන්තුවට f සමාන ma ලියනවා. එතකොට ma ගුණිත 4ක් එන්න ඕනේ. මේක ma ගුණිත, මේක ma ගුණිත, මේක ma ගුණිත, තන්තුවේ ma ගුණිතය. සහ පද්ධතිය මත ඇති කරන බලය එන්න ඕනේ මේ පැත්තට. බලමු. පද්ධතියට දැම්මොත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් දාන්නේ සිරස් ඒව එන්නේ නැහැ. ඒ වෙනින්ද ඒව ගණන් ගන්න ඕනේ නැහැ. හැබැයි පද්ධතියට දානකොට මේ ආර්යව දෙක කැපෙනවා. මේ ටීට මේ ටීත් කැපෙනවා. මේ ටීට මේ ටී කැපෙනවා. මේ ටීට මේ ටී කැපෙනවා. මේ ටී මේ පැත්තට දාන හින්දා එන්නේ නැහැ. මේවත් එන්නේ නැහැ මේ පැත්තට දාන හින්දා මෙයා ඉතුරු වෙනව නේද? එන ඒත් එන්නේ මොකක්ද? ඍණ t නේද? ඍණ t එනවා. ඊට පස්සේ 3imf එහෙම්ම වෙනවා. මේකත් එහෙම්ම වෙනවා. මේ පැත්තට දාන හින්දා ඒ පැත්තට තරණයක් නැහැ නේ 2im ගෙන් ma ගුණිතයක් සෙට් වෙන්නේ නැහැ. තන්තුව සැහැල්ලුයිනේ. ඒකෙන් හින්දා ඒකේ ස්කන්ධය සලකන්නේ නැති හින්දා ඒකෙන් ma ගුණිත එන්නේත් නැහැ. ඒත් එන්නේ මොකක්ද? ඒත් එන්නේ මේකම තමයි. ඉතින් මේ ගානේ හැටියට ගත්තොත් එහෙම මේක එන්නේ මේ
කොහොම දැම්මත් එන්නේ මේ සමීකරණය තමයි. ඒකින්ද පද්ධති විදිහට ඔයාට ඕන එක සලකන්න පුළුවන් සහ මේ ගාන තේරුම් ගත්තා නම් ඔයාට මෙතනින් එහා ඕන ගානක් හදාගැනීමේ හැකියාව තියෙනවා කියලා මම හිතනවා. මේකේ වැඩ ටික හොඳට කරලා පාඩේ වැඩ ටික කම්ප්ලීට් කරගන්න.